අපි දන්නවා රටේ ආරක්ෂාව ගැන රටේ සිදුවන සිදුවීම් ගැන අපි දිනපතා අපි තොරතුරු ලැබෙනවා. රටේ මිනිස්සු නොයෙකුත් අංශ නිසා ලොකු පිරිහීමක ඉන්නේ. මිනිසුන්ගේ ඉවසීම කරුණාව මේ සියල්ල මම දන්නේ මොන හේතුවකටද කියලා ලොකු පිරිහීමක් තියෙනවා. ඉතින් මේවා අපිට නීති අනපනත් කොච්චර තිබුණත් අපේ හාමුදුරනේ මේ කිසි දෙයක් අපි නීති වලින්වත් අනපනත් වලින්වත් සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ. නීතියෙන් අපි දඬුවම් ලබා දෙනවා. නමුත් නැවත ඇවිල්ලා ඒ වැරද්දම කරන පිරිසක් තමයි සමාජයේ ඉන්නේ. මේක නීතිය ගැන හරි අවබෝධයක් නොමැති මහ ජනතාව අපෙන් විමසනවා. අයිස අර පුද්ගලයා අර හොරා නැත්තම් අර මිනිමරුවා ආයි ඇවිල්ලා ඉන්නවා. ඔබලා මොකද කරන්නේ? ඔබතුමාලා මොකද කරන්නේ? ඉතින් අපිට පහදලා දෙන්න වෙනවා මේකයි රටේ නීති අනුව තමයි කාටත් කටයුතු කරන්න වෙන්නේ. පොලිසියේ කරන්නේ වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන එක. ඊට පස්සේ රටේ නීති අනුව තමයි කටයුතු කරන්න කියලා. නමුත් නැවත ඒ වැරදි කරනවා. ඉතින් මේ දේ වෙනස් කරන්න පුළුවන් මේ ඔබ වහන්සේලාට මේ මහ ජනතාවගේ සිත් හැදීම් වලින් පමණයි. ඉතින් ඇත්තටම මේ බලංගොඩ ප්‍රදේශය අපි අපරාධ පැත්තෙන් ගත්තාම විශාල ගණයේ අපරාධ සිදුවෙන පළාතක් නෙමෙයි. සාමාන්‍යයෙන් දැහැමි මිනිසුන් ඉන්න හොඳ මිනිසුන් ඉන්න හොඳ මහ ජනතාවක් වෙසෙන පළාතක්. ඒකේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට පිරිනමන්න ඕනේ. මේ සියලුම පිරිත් ඒක රාශි කරගෙන පන්සල් වල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් මිනිසුන්ගේ හිත් හදන වැඩසටහන් ඔබ වහන්සේලා ක්‍රියාත්මක කරනවා. අපේ හාමුදුරනේ මේ දවස්වල මම සබරගමු පළාතට අමතරව ඌව පළාතට අමතරව මේ දවස් කීපේ මම දකුණු පළාතෙත් වැඩ බලනවා. දකුණු පළාතේ වැඩ බලන ගත්ත දිනේ පාන්දරම උදේ 4:00 විතර මුලින්ම දුරකථන ඇමතුමාවේ ගෙදරකට ඇවිල්ලා වෙඩි තියලා අවුරුදු 62 මිනිස්සයා මරලා ගිහිල්ලා මේ දැන් ටිකට ඉස්සලා උනේ අපි මේ ස්ථානෙට යන ගමන් කියලා. ඉතින් රටේ නොයෙකුත් පළාත්වල මේක තමයි තත්ත්වය. නමුත් මේ පළාත එහෙම නෑ වාසනාවන්තයි. ගිහියෝ ගොඩක් මෙතන රැස් වෙලා ඉන්නවා. ඔබ දියුණු කරගත්ත යුත්තේ තමන්ගේ හිත. එහෙම නැතුව අපි මුදල් මත්තෙම අපි දේපල මත්තෙම වෙනයන් කරුණු මත්තේ තණ්හා වලට ගියොත් ඉවර වෙන්නේ දුකකින් අවසන් වෙන්නේ මහා ඛේද වාචකකින්. ඒක නිසා මේ පන්සල් ආශ්‍රිතව ගිහි බවතුන් මේ සිදු කරන කර්මාන්ත විහාර කර්මාන්ත ඒ වගේම අනිකුත් පුණ්‍ය කටයුතු තව තවත් වැඩි දියුණු වෙලා වැඩියෙන් කරන්න ඕනේ කාලයක් මේ කාලය. ඒකෙන් තමයි මේ නිවීම සැනසීම අපිට ඇති කරගන්න පුළුවන්.